ඉතින් යාළුවනේ අද අපි පොඩ්ඩක් එළියට ආවා. අපේ වීඩියෝ එකක් කරන්න ගිහලා වටින් පිටින් සද්දය මේ පොඩ්ඩක් ඇහි වැඩි ගණන් ගන්න එපා. ඉතින් අපි මේ පිට දණ්ඩක ඉන්නේ. අපිට ඒගොල්ලන්ට කියන්න බෑ මේ කතා කරන්න නැතුව ඉන්න කියලා. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරයි. කියන්න ආවේ ඔයගොල්ලෝ දන්නවද අලුතෙන් මේ ඩුබයි රටට එනවා නම් කවුරු හරි මෙහි කියන්නේ වැලකිය යුතු කරුණු තියෙනවා කියන්නේ. අපි ඒගොල්ලන්ට මේ කලින් වීඩියෝ වල දාලා තියෙනවා මොන වගේ දේවල්ද මෙහි වෙන්නේ කියලා. ඒකත් බලලා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් මොනවා අපේ තියෙන වීඩියෝ ටික අපේ කලින් තිබ්බ කියන අපේ ලිස්ට් එක. දැන් අපි කියන්නේ මෙහි තවත් වෙන මේ පොඩි වංචාවක් ගැන. මේක මට සිද්ධ වුණු දෙයක්. මේක දැන් සතියකට විතර කලින් මේක උනේ. මම දැනගෙන හිටියේ මේ වගේ දෙයක් මේ සිද්ධ වෙන්න පවතිනවා කියලා මෙහි. මට පරිණතව තමයි ඉතින් මේක උනේ. මෙහෙම දෙයක් තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කතාව කියන්න මුලින් ඉඳන්ම මම මේ පාරේ ඉඳන් එන ගමන් දෙකොල්ල මගේ කොණ්ඩේ දිහා බලලා දෙන්නේ කිව්වා මේ වාගේ කොණ්ඩේ යනවා නේද මොනවද එහෙමයි කිව්වා කියලා මාව කතාවට අල්ලගත්තා. ඊට පස්සේ ඉතින් මොනවද ඇහුවා මේ කොහොමද වාගේ මේ කොණ්ඩේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද මම කිව්වා ඕකේ කියලා කතා කරගෙන මේක තමයි මගේ විසඳුමක් තියෙනවා මෙහෙම කරලා බ්ලැක් සීඩ් කියලා මේකක් තියෙන එක මික්ස් කරලා මේ තෙල් එකක් තියෙන එකට ගහපුවම මාසෙන් වැඩේ හරියනවා කියලා එයා මට ෆොටෝ එකක් පෙන්නුවා. ඉතින් මමත් කල්පනා කරා ඇයි මෙයා මෙහෙම කරන්නේ මොකද? මෙයා මගේ යාළුවෙකුත් නෙමෙයි දන්නේ. ඊට පස්සේ තවත් එක්කෙනෙක් එයාට එකතු වෙලා මේ ඔයා වැගිරින් යනද මන්නේ ඌ වේග හොඳයි කියලා එයා නිකන් යන ගමන් මෙයා මාගේ මට එතනින් සැකේ පොඩ්ඩක් වැඩි වුණා. ඊට පස්සේ මොකද ඒගොල්ලන්ට ඕන වුණා මාව ඒගොල්ලන් කඩේකට ඒගොල්ලෝ දන්න කඩේකට කැත්තන් ගිහිලි වරලා දාස්ප ගණන් තියෙන ගානක් කියලා ඒ කියන්නේ බ්ලැක් සීඩ් එකක් ගන්න එහෙම කිව්විද මම කොහොමද ඉතින් මේ ෂේප් එකක් දාගෙන ආවා. මොකද ඉතින් ගහ ගන්නත් බෑනේ ඒගොල්ලෝ දෙන්නෙක් ඉන්නේ මම තනියම. ඒක මට ගහ ගන්නත් බෑ. ඔය වගේ දේවල් සිද්ධ වෙන ඔයගොල්ලෝ පිටට එනවා නම් ඒ වගේ ඒ දෙන්නම දැක්කොත් එහෙම එකපාරටම මග හැරලා එන්න බලන්න වැඩි කතා කරන්න යන්න එපා. මොකද ඔයගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ මොන වගේ කට්ටියද කියලා ඉවරලා. ඉතින් මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනුනේ අලුතෙන් මෙහෙට එනවා නම් මේ වගේ දේවල් එනවා. ඒ වලින් ආරක්ෂා වෙන්න කියලා විතරයි. ඉතින් මේක හොඳ රටක්. ඇවිල්ලා එන්ජොයි කරලා සතුටින් ඉන්න තමයි කියන්න තියෙන්නේ නා. අපි ගියා.